ආදිවිනාශය හැමෝටම ඉතින් ඔන්න අද තියෙන සුපිරි කැරක්ටර් එකක්. ඉතින් අපේ හසිත ගැන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි අද මම ගෙනහලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පළවෙනි හසිත ගැන වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලන්න. ඒකෙන් පහලින් ඇති. එහෙනම් වැඩි කතාවක් මෙන්න මේ සුපිරිම වීඩියෝ එක බලන්න. හරි ගයිස්, ඉතින් මෙයාගේ ෆුල් නේම් එක තමයි සනෙමි සිනාසුකාවා. ඉතින් මෙයා මේ සහෝදරයින් 7 දෙනෙක්ගෙන් වැඩිමහල්ම සහෝදරයා මෙයා. ඉතින් මේගොල්ලෝ තාත්තගේ ගැරහිලිකම් මැද මේගොල්ලෝ ජීවත් වෙනවා. ඒ වගේම මේගොල්ලෝ අවාසනාවට මේගොල්ලෝ අම්මා ඩීමන් කෙනෙක් බවට හැරෙනවා. ඉතින් මේ අම්මා ඩීමන් කෙනෙක් වලට හැරුණාන් පස්සේ මෙයාගේ සහෝදරයින් 5 දෙනෙක්ම මෙයාගේ මව විසින්ම මරාලා දමලා තියෙනවා. ඉතින් ඊළඟ සහෝදරයා වෙන මෙයාගේ ගේන්ඥාව බේරගන්න තමයි මෙයා තමන්ගේ මවම ඝාතනය කරන්නේ ගයිස්. ඉතින් මේ ඩීමස්ලේගේ මහ කේදවාචකයක් තමයි අන්නේ සිද්ධිය. ඉතින් තමන්ගේ මවම මරන්න සිද්ධ වෙනවා මෙන්න මේ සනමිට. ඉතින් මෙයාගේ සහෝදරයා ගේන්ඥා හිතාගෙන හිටියේ මෙයා මිනිමරුවෙක් කියලා ඒ සිද්ධියෙන් පස්සේ. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ මේගොල්ලෝ සම්බන්ධතාවයක් බිඳ වැටෙනවා. ඉතින් මෙයායි ගයිස් මෙයාට දුර්ලභ දේ වර්ගයක් තියෙනවා මර්චි කියලා. ඉතින් ඒ දේ වර්ගයේ ප්‍රයෝජනයට අරගෙන ඊට පස්සේ මේ මවගේ සිද්ධියෙන් පස්සේ මෙයා යක්ෂයන් ඝාතනය කරන්න පටන් ගන්නවා. ඒ දුර්වල ලේ මෙව කරගෙන. ඉතින් ගයිස් මෙයාගේ පවර්ස් ගැන අපි ගත්තොත් මෙයාට මාර කාය ශක්තියක් වගේම වේගයක් තියෙනවා. ඒ වගේම මාර නිර්භීතකමක් මෙයාට තියෙනවා. ඉතින් ගයිස් මෙයා සුලං හසිර විදිහට ඩීමස්ලේගේ හසිර කෙනෙක් වෙනවා. ඉතින් මෙයාගේ කැරක්ටර් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ගයිස් ඊළඟට ගේන්න ඕනේ කැරක්ටර් වීඩියෝස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පළවෙනි හසිර ගැන වීඩියෝ එක පහලින් ඇති ගිහින් බලලා එන්න. එහෙනම් හැමෝටම හරිගතෝ සයිමස්.